යෝජනාගෙන අවසරයි විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මාකොළ සිංහ සමාජයට විශේෂයෙන්ම ඩයන් සුසන්තට අද දින මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව අද මේ අවස්ථාවට පැමිණ සිටින ඩෙපියුටි කැබිනට් සෙක්‍රටරි ඩයන් සුභාෂිනී GST කෝඩිනේටර් ඩයන් පූර්ණ වීරසිංහ ඇතුළු සියලුම කැබිනට් නිලධාරීන් සිංහයිනි සිංහ කාන්තාවනි සිංහ සමාජ නියෝජනය කරන ක්‍රමයේ සියලුම සිංහයිනි අද විශේෂයෙන්ම අද මේ වැඩසටහනට දායකත්වය ලබා දෙන අපේ මාකොළ සිංහ සමාජයේ නලින්ද මැතිතුමා ඉතාමත්ම හොඳ සත්කාරයක් අද කරනවා මුලින්ම සියලු දෙනාටම ලැබුවා වූ 2026 නව වසර සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබගේ ඔබ පවුලේ සියලු දෙනාගේ සිත පැතුම් ඉෂ්ට වෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා. ඉතින් ඇත්තටම සිංහයින් විදියට විශේෂයෙන්ම 306D4 දිස්ත්‍රික්කයේ සිංහයින් ලෙස අපි බොහෝ සත්කාරයන් සිදු කරලා තියෙනවා මේ වෙනකන්. අපි විශේෂයෙන්ම පසුගිය මාස කමාර දෙක ඇතුළත කාලයේදී අපේ ලංකාවටම බලපෑ ඒ ව්‍යසනයේදී විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කය හා ආශ්‍රිතව පීඩාවට පත් වූවන්ට සුවිශේෂී සේවාවන් සිදු කරා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා සිංහයින්ට. ඒ වගේම මේ අද දින මේ සත්කාරය මේ නලින්ද මැතිතුමාගේ ජන්මදිනය සමරමින් එතුමා බොහෝ දෙනෙක් අපි ජන්මදිනය සමරන්නේ තමන් පාටියක් දාලා විනෝද වෙලා ඒ කාර්ය සිදු කරනවා. නමුත් එතුමා ඒ කාර්යයට වඩා සම්පූර්ණයෙන් පරිබාහිරව මේ විශේෂයෙන්ම මේ පිළිකාරවල නියමාසිකව සහ ප්‍රතිකාර ලබන අයට අවශ්‍ය පහසුකම් සලසලා ඒ විනෝදාස්වාදය ලබා දීමට ගත් තීරණය මම හිතන්නේ ඉතාමත් කාලෝචිත තීරණයක්. මොකද අපිට උපන්දින සමරුම් සංවිධානය කරන්න පුළුවන්. නමුත් මෙවැනි උපන්දින සමරුම් සංවිධානය කිරීම සුවිශේෂයි. ඉතින් එවැනි කාර්යයක් සංවිධානය කිරීම වල එතුමන්ට අපි සිංහ දිස්ත්‍රික්කයේ 306D4 සිංහයේ සියලුම සිංහයන් වෙනුවෙන් මාගේ සුබ පැතුම් පිරිනමනවා. ඔබට දීර්ඝායු සහ ඉතාමත් නිරෝගීමත් ජීවිතයක් ඉදිරියට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනා වෙනුවෙන්. ඒ වගේම මෙම කාර්ය සංවිධානය කරපු විශේෂයෙන්ම සිංහ සුසන්ත සිංහ මාධවී ඇතුළු මාකොළ සිංහ සමාජයත් ඕවා සමග හැමදාම අපි දකින කණ්ඩායමක් ඉන්නවා. සියලුම සත්කාරයන් වෙනුවෙන් සහභාගී වෙන ඉතාමත් ඇත්තටම දිස්ත්‍රික් 306D4ට විතර නෙවෙයි සිංහ අපේ දහමටම විශාල ශක්තියක් මේ සුසන්ත සහ කණ්ඩායම. ඉතින් ඒක මොකද අපි ව්‍යාපෘති කරා විතරක් මදි ඒකට සහභාගීත්වයක් අවශ්‍යයි. ඒ හරහා තමයි අපි කතා කරන සමාජිකත්ව වර්ධනය. ඉතින් මේ සමාජිකත්ව වර්ධනය සහ සමාජිකයන්ගේ සැටිස්ෆැක්ෂන් එක එයාලගේ මේ දහම තුළ සිංහ දහම තුළ රැඳී ඉන්න තියෙන උනන්දු ඇතිවන්නේ මෙවැනි වූ ව්‍යාපෘතීන් වලට සහභාගී වෙලා ඒ ලබා ගන්න අත්දැකීම් සහ ඒ ලබා ගන්න තමන්ගේ හෘද සාක්ෂිය ලැබෙන ඒ සහනය හරහා තමයි වුන් තවදුරටත් මෙවැනි ව්‍යාපෘති වලට දායක වෙන්නේ. ඉතින් එවැනි වූ ව්‍යාපෘති සංවිධානය පිළිබඳව ඩයන් සුසන්තටත් මාධවීටත් මාකොළ සිංහ සමාජයටත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් වැඩිදුර කතා කරන්න අවශ්‍ය නැහැ. අපි මේ ආපු සත්කාරයේ කටයුතු ඉදිරියට කරගෙන යමු. ඔබ සියලු දෙනාටම මෙවැනි වූ තවත් සත්කාරයන් අනාගතයේදී කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් නැවත වතාවක් අද මේ වැඩසටහනේ බලපෑන දරන මේ සංවිධානය කටයුතු කරපු නලින්ද මැතිතුමාට ස්තුතිවන්ත වෙමින් සුභාශිංසන් පිරිනමමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඊළඟට වචන ස්වල්පයක් අවතන්ද මාකොළ සිංහ සමාජයේ වර්තමාන සභාපති නයන් ලක්ෂ්මන් මහතාට ආරාධනා කරනවා. පළවන සිංහාධිපතිතුමා ඇතුළු සියලුම අපේ සිංහයන්ගෙන් අවසරයි. මම හිතන්නේ අද දින මෙම අවස්ථාවට සහභාගී සිදු වෙනාටම ආයත බෞද්ධයේ ස්ථිතිය පිළිනමනවා. ඒ වගේම මෙම ව්‍යාපෘතිය කරගෙන යාම සඳහා අපේ සිංහයන් වන නලින්ද මහත්මයා සෑහෙන කාලෙක ඉඳලා මේ ගැන කතා කර තිබුණා. මේ වගේ වැඩසටහනක් කරන්න ඕනේ කියලා. ඉතින් එතුමාගේ පූර්ණ දායකත්වයේ මෙතෙන්දී අපිට ලබා දුන්න මේ වැඩසටහන කිරීම සඳහා
ඉතින් එතුමාටත් මම නිදුක් නිරෝගී අපි සියලු දෙනා වෙනුවෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී මෙවැනි කටයුතු කරගෙන යාමට එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දින මෙවැනි කටයුත්තක් කිරීමට එවැනි සැදීම පිළිබඳවත් අපි ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා. අපි සියලු දෙනාම මෙම කර්තව්‍යයේ නිරත වෙමින් මෙම මහා වූ පුණ්‍ය කර්මයට සහභාගී වීම ගැන නැවතත් ස්තුතිවන්ත වෙමින් ඊළඟට අපේ සේවා GST කෝඩිනේටර් අපිත් එක්කට ඉඳගෙන සේවාවල් පිළිබඳව දීර්ඝ වශයෙන් අපිත් එක්ක මේ වසරේ වැඩ කරන ලයින් පූර්ණ විරසිංහ මහතා කරන වචන කතා කරනවා. ස්තුතියි පළමු උපසිතාධිපති තුමනි දිලුක මහවත්කතුමනි එම මහත්මිය මනෝජ් කපුට මහත්මියනි ඊළඟට කැබිනට් උපලේකම් සුභාෂිනී බාලසූරිය මැතිණියනි ඒ වගේම අපේ හංග කණ්ඩායම් නායක සුසන්ත මැතිතුමනි එවැනි සිටින සියලුම ප්‍රාදේශීය සහ අලාභීය සභාපතිවරුනි සියලුම සමාජිකයනි ඇත්තටම ගත්තොත් එහෙම අපිට 4 වෙනිදා ඉඳන් 11 වෙනිදා වෙනකල් දීලා තිබෙනවා අපි කුසගිනි සතිය. ඉතින් මේ සතියට සමගාමීව තමයි මෙම කටයුත්ත සංවිධානය කරන්නට සුසන්ත මහතා ප්‍රමුඛ මෙම සිංහ සමාජයේ සමාජිකයන් සහ ඔවුන් සමග හැමදාම එකතු වෙන සිංහ සමාජවල සමාජිකයන් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ කටයුත්තේදී අපි මේ හංග වීක් එකක් විදිහට ගත්තොත් එහෙම මේ වීක් එකේදී අපි විශාල වැඩක රසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැමදෙනාම දන්නවා අපි සිංහයන් විදිහට ඒ වගේම නලින්ද මහතා ගැනත් මම සඳහන් කළ යුතුයි. අපේ හොඳ මිත්‍රයෙක් ඇත්තෙන්ම ඔහුගේ සම්පූර්ණ මූල්‍ය පරිත්‍යාගයන් තුළින් තමයි මේ කටයුත්ත සංවිධානය වෙන්නේ. අපි ඉතාම අගය කර සැලකනවා. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මේ සිංහ සමාජයන් තුළ අප කළ යුතු සේවාවන් වලදී mental health ඒ වගේම හංග සහ environment මේ සම්බන්ධයෙන් අපිට සති 3ක් ජාත්‍යන්තරයේ විසින් දීලා තියෙනවා. මේ සති 3දී ඔබ කරන ක්‍රියාකාරකම් වාර්තා කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. එහිදී ඔබේ සභාපතිතුමාට ක්ලබ් එක්සලන්ස් අවෝඩ් එක ගන්න නම් මේ කටයුතු සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඉතින් ඉස්සරහට අපිට environment week එක අප්‍රේල් මාසේ 18 වෙනිදා ඉඳන් ඉස්සරහට එනවා. දැන් මේ ඉදිරිය තියෙන හංග වීක් එකේදී ඔබ කරන කටයුතු අපි රිපෝට් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් ඒ වගේම මෙය ඊටාම සංවේදී මානුෂීයව අපි හිතලා කරන කටයුත්තක්. මේ කටයුත්තට සහභාගී වෙච්ච ඔබ හැම දිනකටම ගොඩක් වපින්. ඇත්තෙන්ම ගත්තොත් එහෙම ජීවිතේ සමහර අවස්ථාවලදී අපිට විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉවන් ගැටලුවකට මුහුණ දීලා තියෙන පිරිසක් හමුවේ ඔබ කරන්නා වූ සේවය ඉතාම අගයකට සැලකෙනවා. සුසන්ත මහතාට මෙවැනි සිතුවිල්ලක් පහළ වීම පිළිබඳවත් ඒට අපිව දායක කරගැනීම පිළිබඳවත් ස්තුතිවන්ත වෙනවා මම. ඒ වගේම සිංහ දහම සමගින් ඔබ කරන කටයුතු ඉදිරියට ඉතාම සාර්ථකව මේ වසරේ කරගෙන යාමට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬනවා. බොහොම ස්තුතියි. අවසාන අදියර අපි සියලු දෙනාම එකතු වෙලා දැන් මේ කැම ටික බෙදලා අපි මේ රඳවල් ගාවට ගිහලා ඒ කට්ටියට දීලා අපි සියලු දෙනාම ඒක රාශි වෙලා මේ සියලු දෙනාම සම්බන්ධ වීම ගැන නැවතවතාවක් හැම දිනකටම කිව්වේ නැතත් අදවදීම ආශිර්වාද කරනවා. ඔයගොල්ලෝ මේ උතුම් ක්‍රියාවකට අද සත්කාරයක මේ සහභාගී වෙච්ච ගැන නැවතවතාවක් සුදුසු ස්තුති කරමින් දුල් වීටා බුසන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සුප් එක ඉස්සෙල්ලා ගිහින් දෙනවද කොහොමද?